සුබ දවසක් ඔයාලා හැමෝටම. මං අද ඔයාලට අරගෙන ආවේ මම අද වැඩට යන දවසක් ගත කරන්නේ කොහොමද කියලා. බලන්නකො මං උදේම මල් කඩන්න එළියට යනකොට දැකපු දේ මගේ තාප්පේ පිරෙන්න මෙන්න මේ මල් යායක් හැදිලා තිබුණා. ඔන්න ඒත් එක්කම මෙන්න මේ අලුතින් හිටවපු ඇන්තෝරියම් පැලේ චූටි දම්පාට මලකුත් විශ්වය අද මට තෑගි දීලා තිබුණා. ඔන්න මේ තියෙන්නේ නම් උදේ පාන්දර මම හිතුවා මගේ ඔළුවට දාන්න පේරකොළ ටිකක් තැම්බෙන්න තියන්න ඕනි කියලා. ඉතින් මම උයන්නත් කලින් උදේම මේක තැම්බෙන්න තිබ්බා. මොකද එතකොට මං උයලා ඉවර වෙනකොට මේක ගානට තැම්බිලා තියෙනවනේ. අද මං උදේට හදන්න හැදුවේ මල්ගෝවා බැදුමක්. මං කවදාවත් බැදුමක් හදලා නැහැ. මාළුවක් විදියට කිරි දාලා එහෙම හදලා තිබුණාට බැදුමක් නම් හදලා තිබුණේම නැහැ. ඉතින් මට හිතුණා අද මම මේකෙන් බැදුමක් හදනවා කියලා. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදිහට මල් ගෝවවල වටේ තියෙන ගෝව කොළ තැලිච්ච පොඩි විච්ච කොළ ටික කඩලා අයින් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ ටිකත් අපි කඩලා අයින් කරගන්න ඕනේ. ඔයාලා දන්නවද මේ මල් ගෝවා කියන්නේ මං කන්න ආසම කෑමක්. මේ මල් ගෝවා එක අරන් ආවේ අපේම බණ්ඩාරවෙල ගියා කියලා මං කියවනේ. එන්නේ ගිය වෙලාවේ තමයි අරගෙන ආවේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට දැන් අපි මල් ගෝවා එක කඩා ගන්න ඕනේ. මොකද මේක ගොඩක් ලොකුවට තියෙන එකක් නේ. ඉතින් චූටි කෑලි වලට අපි මේ විදිහට කඩා ගන්නවා. ඊට පස්සේ මේ කඩාගත්ත මල් ගෝවා ටික ලුණු දාලා හදාගත්ත වතුරේකට, ඒ කියන්නේ ලුණු වතුරේකට අපි දානවා. මොකද මේවා චූටි සත්තු ඉන්න පුළුවන්, විස බීජ තියෙන පුළුවන්. මේවට බෙහෙත් එහෙම ගහනවනේ. ඒ නිසා ඒ දේවල් නැති වෙන්නේ කියලා හිතලා අපි මේ විදිහට ලුණු වතුර පොඟවලා තියනවා. ඊට පස්සේ අපි මේක තම්බ ගන්න ඕනේ. මේ තියෙන්නේ තම්බලා පෙරාගත්ත මල් ගෝවා ටික. මල් ගෝවා ටික නිවෙන්න කියලා පැත්තකින් තියලා දැන් මම මේ හදන්නේ මල් ගෝවා බැදුමට ඕනි කරන ලූණු, සුදු ලූණු, අම්මිරිස්, තක්කාලි මේ දේවල් හීනියට කපලා ගන්න. ඊට පස්සේ අපිට තියෙන මේ කපාගත්ත දේවල් ටිකත් තෙලට දාලා ටිකක් බැද ගන්න. මේ තියෙන මෙන්න මේ විදිහට තෙම්පරාදුවක් දාගන්න. ඊට පස්සේ අපි මේකට බිත්තර දෙකක් දාගන්නවා. කඩාගත්ත බිත්තර දෙකකුත් දාලා මේක ආයෙත් බැද ගන්නවා. එතකොට ඊට පස්සේ ආයෙත් මල්ගෝවා ටික කලවම් කර ගන්නවා. දැන් නම් මල්ගෝවා බැදුම හදලා ඉවරයි. මේ තියෙන්නේ මං අද උදේට හදාගත්ත මල්ගෝවා බැදුම. ඔන්න මේ අතරතුර මං අර තැම්බෙන්න තියාගත්ත පේරකොළ ටික තැම්බිලා ඉවරයි. දැන් මම මේ ටික ඔලුවේ ගන්න තමයි හදන්නේ. ඊට පස්සේ උදේම නාලා පිරිසිදු වෙලා මම සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ විදිහට උදේ පහන තියලා ඒ වතාවල් ටික සිද්ධ කළා. අද මට හිතුණා කාලෙකින් කහ ටිකක් බොන්න ඕනි කියලා. මොකද ගෙදරගෙන ආපු පැණි රස જાති, සැර જાති ටිකක් තිබුණ නිසා මේ විදිහට බිස්කට්ුයි, බයිටුයි තියාගෙන මම හොඳ කහට එක රස බලන්න තමයි මේ හදන්නේ. දැන් මේ කාඩ් එකේ රස බලලා ඉවර වෙලා මම ටට්ටක් ගාලා වැඩට යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඔන්න ඉතින් දැන් මං වැඩ කරන තැනට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. ඇවිල්ලා ඉවර වෙලා එතන අතු ගාලා ඒ ටික කරලා ඉවර වෙලා දැන් මේ පහන තියන්න ලෑස්ති කරන්න තමයි මං හදන්නේ. මම සාමාන්‍යයෙන් වැඩ පටන් ගන්නකොට පොඩ්ඩක් පරක්කු වෙන නිසා මං ඒ වෙලාවට පහන පත්තු කරන්නේ නැහැ. මම කරන්නේ මේ වගේ මල් අරගෙන ඇවිල්ලා මල් වාස් දෙකක් ලෑස්ති කරලා හඳුන් කෝරක් පත්තු කරන එක. ඉතින් මම හිතනවා මේ වෙලාවේ පහන පත්තු කරන එක සුදුසු නැහැ කියලා. ඒක මම හිතන විදිහ. මම දන්නේ ඒක හරිද වැරදිද කියලා. මට හිතෙනවා මලක් තියලා හඳුන් කෝරක් පත්තු කරාම ඒක ප්‍රමාණවත් කියලා. මේ විදිහට ටිකක් වෙලාව අරගෙන මේ විදිහට මල් බඳුන් දෙක ලෑස්ති කරනවා කියනකොට පුදුමාකාර විදිහට හිතට සැනසීමක් ලැබෙනවා. මන් දන්නේ මට ඒක කියන්න තේරෙන්නෙත් නැහැ. ඒක වෙලාවෙ නිකන් හිතෙනවා භාවනාවක් කරනවා වගේ කියලා හිත ඒ දෙයට යොමු වෙලා තියෙනකොට. ඉතින් මං හරි ආසයි මේ වැඩේට. මල් දාලා, කොළ දාලා මේ විදිහට ඒක හරියන විදිහ ලස්සන විදිහක් තියෙනවද කියලා බලලා හරි ගස්සන එකට මං ගොඩාක් ආසයි. මේ මල් වාස් දෙක චූටි නිසා ඒකට කොළ අතු දාන්න බෑ. ඒ නිසා කොළ තමයි දාන්නේ. ඉතින් කොහොම හරි මට ඕනේ අන්තිමට මේක ලස්සනට මෙතන තියනවා දකින්න. ඉතින් මම මේ විදිහට
එකක් සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත් එක මල්වාසයකුත් ගණදේවඳුන් වහන්සේ වෙනුවෙන් අනිත් මල්වාසයකත් ලෑස්ති කරන ගමන් තමයි මේ ඉන්නේ. මේක හදන ගමන් මම ඔයාලට පොඩි දෙයක් කියන්නද? මම මේක වොයිස් කරන දවසේ ඉන්නේ ගොඩාක් දුකින්. ඉන්න කියන්නේ හිටියේ. ඒ අතරතුර මම එක්කෙනෙක්ගේ මොකක් හරි මට ඇත්තටම මතක නෑ YouTube channel එකක වීඩියෝ එකක් බලන ගමන් ඉන්නකොට ඒකට දාපු කමෙන්ට් එකක් මම දැක්කා. ඒකේ තිබුණා ජීවිතේ නරකම දවසටත් තියෙන්නේ පැය 24යි කියලා. ඉතින් ඇත්තටම මම ඒක ටිකක් හිතුවා. ඇත්තටම හිතනකොට මට තේරුණා ඒ කතාව ඇත්ත නේද කියලා. ජීවිතේ නරකම දවස ගත කරන්නත් අපිට තියෙන්නේ පැය 24යි. ඒ පැය 24 පන්න ගත්තොත් අපි ජීවිතේ දිනනවා. ඒ කියන්නේ නරක දවස අපි පහු කරනවා කියලා. ඔන්න මේ තියෙන්නේ සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේ ගණදේවඳුන් වහන්සේ වෙනුවෙනුත් මං හදාගත්ත මල්වාස් දෙක. ඔන්න ඊළඟට මං කරන්න හදන්නේ හඳුන් කෝරු ටිකක් පත්තු කරගෙන දුම් අල්ලන්න. මෙතන මං වැඩ කරන තැන පොල් කටු අඟුරු දාලා දුම් අල්ලන එක මං දින කීපයක් කළා. හැබැයි ඒක ප්‍රායෝගිකව මට මෙතන කරන්න අපහසුයි. ඉතින් මම අන්තිමට හොයාගත්ත විසඳුම තමයි මේ විදිහට හඳුන් කෝරු 3ක් විතර පත්තු කරගෙන ඒ හඳුන් කෝරු තුනෙන් මෙන දුම හැමතැනටම අල්ලලා ඉවර වෙලා සුවඳ හැමතැනටම සුවඳ අල්ලලා විශ්වයේ ආශිර්වාදය ලබාගෙන ඊට පස්සේ එක හඳුන් කෝරක් සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේටත් අනිත් හඳුන් කෝර ගණදේවඳුන් වහන්සේටත් අනිත් හඳුන් කෝර මං වැඩ කරන තැන කොහේ තැනක ගහලා සුවඳ එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න මේ වෙලාවේදී දැන් මගේ උදේ වැඩ ටික ඉවරයි. දැන් මම වැඩ පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මම විශ්වයේ ආශිර්වාද ලබාගෙන සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලන එක දෙයක් තියෙනවා. මම පෙර ආත්මයක හෝ මේ ආත්මයේ දැන හෝ නැතන කළා හෝ යම් අකුසල කර්මයක් වේ නම් ඒ කිසිදු අකුසල කර්මයක ප්‍රතිවිපාක මගෙන් සේවය ලබා ගැනීමට එන සේවාදායකයෙකු පිටින් කිසිම මොහොතක නොඒවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඔන්න දැන් මේ මං වැඩ ඉවර වෙලා ඇවිල්ලා පාරට ඇවිල්ලා බලාගෙන ඉන්නවා නංගි පන්ති ඇරලා එනකම්. මං අද ආව පන්තිය ගාවින් ගන්නවා කියලා හිතුවා මං ටිකක් කලින් ආව නිසා. ඔයාලා දන්නවද මෙතන මමත් ටික කාලයක් පන්ති ගියා චූටි කාලේ. ඉතින් ඒ දේවල් මතක් කර මම මෙතෙන්ට වෙලා බල හිටිය කාලේ කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කොච්චර ඉක්මනට ගිහිල්ලාද කියලා. ඔන්න ඒ අතරතුර නංගිත් ඔන්න ආවා. ඔය යුනිෆෝම් එකකින් එයා තමයි මගේ නංගියා. මේ මං හවස ගෙදර ආවට පස්සේ ගෙදර බත් ගොඩාක් තිබුණා. මොකද පහුගිය ටිකේ අපි හරියට ගෙදර හිටියෙත් නේ. අපිට කෑමත් හම්බුණා. ඉතින් බත් ගොඩක් තිබුණා. ඉතින් අහක දාන්න හොඳ නෑනේ. අද රැයට අපි ගෙදර කෑම කැවෙන්නෙත් නෑ. ඉතින් මම හිතුවා මේ බත් ටික එකතු ඔක්කොම එකට අනලා පාරායින් ඉන්න බල්ලොන්ට ටිකක් දාගෙන එනවා කියලා. ඉතින් බල්ලොන්ට දාන්න යන වීඩියෝ නම් මට ගන්න බැරි වුණා. ඔන්න ඊට පස්සේ දැන් මේ අපි යන්න හදන්නේ අපේ නැන්දලෑ ගෙදර. අක්කට ටිකක් අසනීප නිසා යාමට බෙහෙත් වගේක් ගේන්න කියලා තිබ්බා. දැන් මේ ඒ ටික දෙන්න යන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ බලන්නකො එළියට යනකොට දැකපු දේ ලස්සනට ඉරක් තියෙනවා මං හිතන්නේ කරුවලත්තලා ඒ පැත්ත විතරයි ඒ විදියට අහසේ දැක්කේ. ඉතින් මගේ අද දවසේ වැඩ කටයුතු මම මේ විදිහට ඉවර කරනවා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි වෙනද වගේම මාව අහන් හිටියටයි මාව බලන් හිටියටයි.